අදත් ආයිබෝවන් කියලා සාදරයෙන් පිළිගන්නවා බ්‍රෙන්ඩි ෆැෂන් YouTube channel එකට ඔයාලා හැමදෙනාම. එහෙමනම් අද මම කියලා දෙන්න ආවේ ඕගොල්ලන්ට මේ වගේ සිංගිති ළමා කලිසමක් මහ ගන්නා ආකාරය. චූටි දුවෙකුට අපි කොහොමද කකුල් දෙක බෝරිච්චි කරලා මේ විදිහට ඉනත් ඉලාස්ටික් කරලා පුංචි බෝරිච්චි කලිසමක් මහ ගන්න කොහොමද කියන එක තමයි අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න අදහස් කරන්නේ. එහෙමනම් ඉතින් අපි ඉක්මනින්ම වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මේ කලිසම කපලා මහගන්නේ කියලා. ඉතින් වෙනදා වගේම මම අදත් ඔයාලට ආරාධනා කරනවා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න bell icon එකත් all දාලා click කරන්න කියලා. එහෙමනම් අපි දැන් යමු වීඩියෝ එකට. මුලින්ම මේ වගේ රෙදි කොටස් දෙකක් ගන්න. ඒ රෙදි කොටස් දෙකම දෙකට නවලා එකක් උඩ එකක් තියා ගන්නවා අපි. මේකේ උසමම අරගෙන තියෙනවා අඟල් 13ක්, පළල අඟල් 10ක් විතර රෙදි කොටස් දෙක ගන්න. ඊට පස්සේ ඉහළ කෙළවරින් හරස් අතර රේඛාවක් ඇඳ ගන්නවා. ඒ රේඛාවේ දිග ලකුණු කරනවා අඟල් 7ක්. ඊට පස්සේ එතන ඉඳලා පහළට අඟල් 9ක් ලකුණු කරන්න. ඒ හරහත් රේඛාවක් ඇඳ ගන්න. ඒ රේඛාවේ දිගත් අඟල් 7ක් ලකුණු කරන්න. දැන් මේ අඟල් 7 ලකුණු කරපු ලක්ෂ දෙක යා කරලා මේ වගේ රේඛාවක් ඇඳ ගන්න. දැන් පහළ රේඛාවේ අඟල් 7 ලකුණු කරපු ලක්ෂයේ ඉඳලා ඉස්සරහට අඟල් 1මාරක් ලකුණු කරලා ඒ අඟල් 1මාරේ ඉඳලා අර ඇඳගත්තු රේඛාවට කරු හැඩයක් මේ විදියට ඇඳ ගන්නවා. ඊට පස්සේ පහළ වාටයේ අපිට ලකුණු කරන්න තියෙන්නේ එතන මං අඟල් 7මාරක් ලකුණු කරගන්නවා. එම ලක්ෂ දෙකත් අපි යා කරගන්නවා මේ විදියට. ඊට පස්සේ කරු හැඩය ලකුණු කරපු තැන ඉඳලා ඉදිරියට අඟලක්, කකුල වට ලකුණු කරපු තැන ඉඳලා ඉදිරියට අඟලක් ලකුණු කරලා ඒ හරහත් රේඛාවක් ඇඳ ගන්නවා. නැවතත් ඉන රේඛාවේ අඟලක් ඉස්සරහට ලකුණු කරනවා, කරු රේඛාවෙත් අඟලක් ඉස්සරහට ලකුණු කරනවා. ඒ ලක්ෂ දෙක යා වෙන රේඛාවක් ඇඳලා ඒ හරහා නැවත අපි ඇඳ ගන්නවා පිටුපස කරු හැඩය. දැන් ඉදිරිපස පළුව වෙන මැන්දා අපි පිටුපස පළුව වෙන මැන්දා. මුලින්ම අපි මේ පිටුපස පළුව ඇඳපු රේඛාවෙන් කපා ගන්නවා. මේ විදියට තියාගෙන මේ රේඛාව දිගේම අපි මෙහෙම කපාගෙන යනවා. මේ විදියට මේකේ මම වැඩිපුර තියලා තියෙන්නේ මම මේ කලිසම මහන්නේ චූටි දුවෙකුට එයා ටිකක් chubby girl කෙනෙක්. ඒ හින්දා මම ටිකක් මේක පිටිපස්සේ පළුවෙන් බෑක් එකෙන් වැඩිපුර අඟලක් තියලා ගන්නෙ. දැන් ඔයාලා මේ චූටි දරුවෙකුට මහනවා නම් මේක සම ප්‍රමාණ වලින්ම කපා ගත්තට කමන්නේ ඉදිරිපස සහ පිටුපස. ඊපස්සේ අපිට පුළුවන් යට පළුව අයින් කරන්න. මේ ආකාරයට යට කොටස් දෙක ඉවත් කරනවා. ඊට පස්සේ ඉදිරිපස පළුවේ ඉන රේඛාවෙ ඉඳලා පහළට අඟල් භාගයක් ලකුණු කරනවා. ලකුණු කරලා අපි නැවතත් රූල මේ ආකාරයට තියාගෙන ඇල ඉරක් ඇඳ ගන්නවා මේ අඟල් භාගයට. ඊට පස්සේ අපි මේ ආකාරයට රේඛාවත් කපා ගන්නවා. ඉදිරිපස පළුවේ අපි ඇඳගත්තු රේඛාව දිගේ කරු හැඩයත් කකුලේ අංශයත් මේ වගේ කපා ගන්නවා. දැන් අපි කොටස් දෙකම කපාගෙන ඉවරයි. ඉදිරිපස සහ පිටුපස මම මේක නැම්මකට ගත්තු හින්දා මම නැමුම් පොටෙන් මේ විදිහට කොටස් දෙක වෙන් කර ගන්නවා. ඊට පස්සේ ඉදිරිපස පළුවට පිටිපස්ස පළුව තියලා අපි පළු හතරම මේ ආකාරයට තියා ගන්නවා. දැන් අපිට තියෙන්නේ මේක මූට්ටු කරන්න මහන්න කලිසම. ඉතින් බලමු කොහොමද මේක මහගන්නේ කියලා. මුලින්ම කකුල යට කොටස අපි මේ ආකාරයට ඉදිරිපස සහ පිටුපස කොටස් දෙක තියලා කකුල යට මැහුම ගා ගන්නවා, මූට්ටු කර ගන්නවා මේ විදියට. මේ හැම එක් කොටසක්ම මේ ඔයාලා මහල ඉවර වෙලා ඕලොක් එකක් ගහලා ගන්න නිමාව ලස්සන වෙන්න. අනිත් කොටස් දෙකත් මේ ආකාරයට තියාගෙන අපි එතන මහගම්මු. ඊට පස්සේ අපි ඉදිරිපස පළුවත් පිටිපස පළුවත් කරු හැඩය ළඟින් මේ ආකාරයට තියාගෙන කෙලින්ම මහගෙන යනවා. මේ හැම මේ එකක්ම මහගත්තට පස්සේ ඔයාලා ඕලොක් කරගන්න. දැන් අපි මේ ආකාරයට මේ අඩිය කොටසට ඕලොක් එකක් කරගත්තා. ඊට පස්සේ අපිට තියෙන්නේ කලිසමේ අංශය දෙපැත්ත මූට්ටු කරන්න. මේ ආකාරයට ඉදිරිපස පළුවත් පිටිපස්සේ පළුවත් තියලා අල්ලගෙන අපි අංශයේ දෙපැත්ත මහ ගන්නවා.
ඉතින් මේ වගේම තවත් ගොඩාක් මේ දුවකුට කොට කලිසමක් මම කලින් වීඩියෝ එක කරා. ඒ වීඩියෝ එක බලපු නැති කට්ටිය ඉන්නවා නම් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ link එක දාලා තියෙනවා. ඔයාලට ගිහින් ඒකත් බලන්න පුළුවන්. පැහැදිලිව මම ඒකත් විස්තර කරලා තියෙනවා. ඉතින් ඒකත් බලපුවාම ඔයාලට අදහසක් ගන්න පුළුවන් කොහොමද මේක මහගන්න ඕනි කියලා. ඒ කලිසමට වැඩිය මේ කලිසම වෙනස් වෙන්නේ මම බෑක් එකෙන් අඟලක් ඉන ප්‍රදේශයනුත් වැඩිපුර තියලා තමයි මේ කලිසම මහගත්තේ. ඒ වගේම මේ කලිසමේ කකුල් දෙකත් බෝරිච්චි කරනවා. ඒක තමයි මේකේ තියෙන වෙනස. දැන් අපි කලිසම අංශය මුට්ටුව ගහගෙන අවසానයි. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ කලිසමට ඉලාස්ටික් එක දාගන්න ඉන මහ ගන්න. මම ඉලාස්ටික් එක ගත්තේ අඟල් 16ක ඉලාස්ටික් එකක්. මුලින්ම කරන්නේ ඉලාස්ටික් එක මුට්ටු කරගන්නවා. මේ විදිහට ඉලාස්ටික් එක තියලා මැහුමක් දාගන්නවා. කොටවල් දෙක සම්බන්ධ කරලා. ඊළඟට අපි මේ මහගත්තු ඉලාස්ටික් එක කලිසමට තියලා මහ ගන්න ඕනේ. ඒක කරන්න අපි ඉස්සලාම කරන්නේ මේ ඉලාස්ටික් එක මේ ආකාරයට හතරට නවලා තියාගෙන ඒ නැමුම් දාර අපි මාක් එකක් දාගන්නවා. මුලින්ම මේ විදියට දෙකට නවලා මාක් එකක් දාගන්න. ඊට පස්සේ දෙකට නවපු එක නැවතත් ආපහු නවලා කොන් හතරම මේ විදිහට මේ මාක් එකක් දාගන්නවා. ඊට පස්සේ මාක් කරගත්තු ලක්ෂය අපි තියෙනවා කලිසමේ මූට්ටුවට. මූට්ටු 4ක් තියෙනවා අපිට කලිසමේ. එතකොට මාක් කරගත්තු කොටස් 4 මේ මූට්ටු 4ට තියලා පොඩ්ඩක් අපි මෙතන ටැග් කරගන්නවා. පොඩි මැහුමක් දාගන්න. අඟල් මේ මැහුම දානකොට මේ කලිසමේ උඩ ඉඳලා ඉනේ ඉඳලා පහළට අඟල් භාගයක් පමණ ඉවත් කරලා තමයි අපි මේක තියලා මහ ගන්න ඕනේ. මොකද අපි මේ අඟල් භාගේ නවලා තමයි මේ ඉලාස්ටික් එක කලිසමට අල්ලගන්නේ. මේ ආකාරයට මූට්ටු 4ටම අර අපි මාක් කරගත්තු ලක්ෂ 4 තියලා මහ ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් අර අඟල් භාගයක් අපි උඩින් තිබ්බ අඟල් භාගේ ඉලාස්ටික් එක පැත්තට නවලා මැහුමක් ගහගෙන යන්න. කලිසම වටේටම මැහුමක් ගහගෙන යන්න අඟල් භාගේ ඉලාස්ටික් එකට තියලා ඉලාස්ටික් එක අහු වෙන විදිහට. ඔයාලට මේ ක්‍රමය අපහසුයි කියලා හිතෙනවා නම් ඔයාලට පුළුවන් අඟල් එකමාර නවලා තියලා අඟල් භාගයක් යටට නවලා මහලා ඊට පස්සේ ඕපන් පොඩි ඕපන් එකක් තියාගෙන ඊට පස්සේ ඕපන් එකෙන් ඉලාස්ටික් එක ඇතුළට පාස් කරගන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි අර අන්ඩර්ස්කර්ට් එකකට දාගන්න ඉලාස්ටික් එකක් ඒ වගේ තියලා මහ ගන්නත් පුළුවන්. ඉතින් ඔයාලට කැමති පහසු විදියක් මේ අනුගමනය කරන්න මම ඉතින් මේ විදියටත් මහලා බලන්න ඔයාලට කියලා දුන්නා. ඔයාලට කැමති ආකාරයකට මේක මහ ගන්න. ඉතින් ඔයාලට මේ වගේ පුංචි ඇඳුම් ලස්සනට මහලා ඔන්ලයින් බිස්නස් එකක් වුණත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් එහෙම මහලා ඔයාලට පුළුවන් ෂොප් එකකට උනත් දෙන්න. බිස්නස් එකක් විදිහට කරන්න ඉතාමත්ම හොඳයි. මේ වගේ පහසුවෙන් කරන්න පුළුවන් දෙයක්. දැන් අපි මේ විදිහට අඟල් භාගයක් ඉලාස්ටික් එක පැත්තට මේ රෙද්ද නවලා තියලා මහගෙන අවසానයි. ඊට පස්සේ අපිට තියෙන්නේ එහෙම මහගත්තු ඉලාස්ටික් එක අඟල නමලා අයිනෙන්ම මේක මහගෙන යන්න තියෙන්නේ වටේටම. දැන් ඊළඟට මහගත්තු ඉලාස්ටික් එක උඩින් අල්ලගත්තු ඉලාස්ටික් එක උඩින් මැහුමක් ගහගෙන යන්න. ඇදලා තියලා ඉලාස්ටික් එක ඇදලා තියලා මේ විදිහට උඩින් මැහුමක් ගන්න. එතකොට ඉතාමත් ලස්සනයි මේ කලිසම අවසාන නිමාව. ඊට පස්සේ අපිට තියෙන්නේ වාටියේ නවල මහ ගන්න. වාටිය අඟල් භාගයක් නවල මහන එකේ පරතරේ අඟල් භාගයක් තියාගත්තාම ඇති. ඒකේ ඕපන් එකක් තියාගන්න එක සයිඩ් එකකින්. ඒ ඕපන් එකෙන් තමයි අපි ඉලාස්ටික් එක මේකට පාස් කරගන්නේ. එහෙමනම් ඉතින් අදත් මම ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකක් අරගෙන ආවා කියලා මම විශ්වාස කරනවා. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක බලලා ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම යාළුවන්ට බලන්නත් ෂෙයා කරන්න. මේ වගේම වීඩියෝ ඉදිරියට මම මගේ channel එකෙන් ඔයාලට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ඉතින්
අදටත් මම ඔයාලගෙන් සමුගන්නවා නැවතත් මෙවැනිම වීඩියෝ එකකින් ඉක්මනින් හමු වෙනතුරු ඔයාලා හැම දිනාටම සුබ දවසක්.